ලෝකේ තියෙන උසම ස්ථානය එවරස්ට් කඳු මුදුන ගැන. ආසියානු මහද්වීපයේ දකුණු ආසියානු කලාපයේ එවරස්ට් කඳු මුදුන මුලින්ම හොයාගත්තේ ඉන්දියානු ජාතික රාධනාත් සික්දර් කියන ගමනේ අමාරු බව නිසාම මිනිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් එකක් තමයි නේපාලයේ හරහා තියෙන එවරස්ට් දකුණු ගමන් මාර්ගය. ඒ අතර කාලයේදී ඒලියන්ස් ට්‍රැවල් පර්මිට් එක ඉස්සෙල්ලාම නේපාලයේ කත්මන්දු නුවර සිට ලුක්ලා දක්වා ගමන් කිරීම තමයි. ඇත්තම කිව්වොත් බේස් කැම්ප් එකේ ඉඳලා තමයි එවරස්ට් යන හරිම ගමන. ඇත්තටම බේස් කැම්ප් එකකින් උඩට එවරස්ට් සමිට් එක දක්වා ගමන් කරනකොට 1:1 රේෂියෝ එකේ කඳු නගින්නන් විසින් අනුගමනය කරන ක්‍රියාපිළිවෙලක් තමයි හයික් හයි ස්ලීප් ලෝ කියන එවරස්ට් බේස් කැම්ප් එකේ මුළු උස මීටර් 5364ක්. එතනින් ඉඳන් කඳු නගින්නන් විසින් ඉස්සල්ලාම ගමන් කරන්නේ කැම්ප් 1 දක්වා. ඒ කුඹු අයිස් ෆෝල් එක පසු කරමින් කැම්ප් 1 එක සාමාන්‍යයෙන් මීටර් 5944ක වගේ උස ප්‍රමාණයකින් තමයි පිටලා තියෙන්නේ. ඉතින් කඳු නගින්නන් විසින් කැම්ප් 1 දක්වා ගොස් එහි රාත්‍රියක් ගත කරලා නැවත බේස් කැම්ප් එක දක්වා පැමිණීම සිදු කරනවා. ඒ අර හයික් හයි ස්ලීප් ලෝ තියරි එක අනුගමනය කිරීම සඳහා. ඉන්පසුව කඳු නගින්නන් විසින් කැම්ප් 1 දක්වා ගොස් ඊට පස්සේ කැම්ප් 2 දක්වා ගමන් කිරීම සිදු කරනු ලබනවා. කැම්ප් 2 එක සාමාන්‍යයෙන් 6096ක වගේ උස ප්‍රමාණයකින් තමයි පිටලා තියෙන්නේ. කැම්ප් 2 දක්වා යන ගමන නිහඬ නිම්නය. එහෙමත් නැත්නම් වැලි ඔෆ් සයිලන්ස් හරහා තමයි වැටලා තියෙන්නේ. කැම්ප් 1 පසු කරමින් කැම්ප් 2 දක්වා යන ගමනේදී ශරීරයේ විවිධ වූ වෙනස්කම් වලට භාජනය වීමට පටන් ගන්නවා. ඒ පරිසරයේ තිබෙන උෂ්ණත්වයේ අඩුවීමත් සහ පරිසරයේ ඉහළ උන්නතාංශ වලට වෙනස් වීමත් සිදුවන නිසා සාමාන්‍යයෙන් කැම්ප් 2 හි දින දෙකක් පමණ ගත කිරීමෙන් පසුව කඳු නගින්නන් හට තමන්ගේ ශරීරයේ ඒ වටපිටාවට හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉන්පසුව කඳු නගින්නන් විසින් කැම්ප් 3 දක්වා ගමන් කිරීම සිදු කරනු ලබනවා. ඒ තියෙන කූඩාරම් වල මේ යන කඳු නගින්නන් හට නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඉහළට ගමන් කරන විට හුස්ම ගැනීමේ අපහසුතාවය ඉතාමත් විශාල විදියට මේ කඳු නගින්නන් හට පැමිණෙන ඉතාමත් ප්‍රබල අභියෝගයක් විදියට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ඒ විශේෂයෙන්ම අවට පරිසරයේ තියෙන වාතය තුනී නිසා කඳු නගින්නන් හට හුස්ම ගැනීමට අපහසු වන නිසා කැම්ප් 3 එකේ ඉඳන් කැම්ප් 4 එකට තමයි ඊළඟට කඳු නගින්නන් විසින් ගමන් කරනු ලබන්නේ. කැම්ප් 3 එකෙන් කැම්ප් 4 එකට ගියාට පස්සේ කඳු නගින්නන් විසින් කැම්ප් 4 එකේ රැයක් ගත කරනු ලබන්නේ නැහැ. මොකද තමන්ගේ ශරීරය දැනටම වෙහෙසටපත් වෙලා ඒ වගේම තමයි දුර්වල වෙලා තියෙන නිසා. විශේෂයෙන්ම කිව්වොත් ඉහළට යන්න කඳු නගින්නන්ගේ ශරීරය මැරීගෙන යන නිසා. කැම්ප් 4 එකකින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මරණීය කලාපය. එහෙමත් නැත්නම් ඩෙඩ් සෝන් එක. එහෙමත් නැත්නම් බැල්කනි එක කියලා කඳු නගින්නන් විසින් මෙම කොටස හඳුන්වනු ලබනවා. එහිදී විශේෂයෙන්ම කඳු නගින්නන්ගේ ශරීරය විශාල වශයෙන් දුර්වල වීගෙන යනවා. විශේෂයෙන්ම කියන්න ඕනි මරණීය කලාපයේදී හදිස්සියවත් දැස් ආවරණයක් හෝ අත් ආවරණයක් ගැලවුවොත් දැස් සඳ වීමට අතපය සීතලට ගල් වීමට විශාල හැකියාවක් පවතිනවා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි කාරණාව තමයි එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ ගමන ආරම්භයේදීම මිය යාමට ඇති සම්භාව්‍යතාවය 100%.3කින් ඉහළ යනවා. ඩෙඩ් සෝන් එකකින් එහෙම නැත්නම් මරණීය කලාපයෙන් පසුව තමයි එවරස්ට් සමිට් එක පිටලා තියෙන්නේ. එවරස්ට් කඳු මුදුන තරණය කරපු පුද්ගලයෙකුට හරි අපූර්ව එහෙම නැත්නම් විස්මිත හැඟීමක් දැනෙනවා කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ තියෙන අමාරුම අභියෝගය. එහෙම නැත්නම් ලෝකයේ උසම ස්ථානයට ගමන් කරන අභියෝගය සාර්ථකව ජයගත්තා කියන හරි අපූර්ව නිහතමානී හැඟීමක් මේ කඳු නගින්නන්ගේ සිතට දැනෙන හරි අපූර්ව හැඟීමක් විදියට සඳහන් කරන්නත් පුළුවන්. කඳු මුදුනට ළඟා වූ කඳු නගින්නෙක් විසින් එවරස්ට් කඳු මුදුනේහි උපරිම වශයෙන් පැය භාගයක වගේ කාලයක් තමයි රැඳී සිටින්නේ. ඒ මොකද කන්ද උඩ එහෙම නැත්නම් සමිට් එක උඩට පතිත වන අහිතකර UV කිරණ ඒ වගේම
වගේම තමයි උෂ්ණත්වය අඩු බව, අඩු පීඩන කලාපය නිසා ඒක ශරීරයට ඔරොත්තු නොදෙන නිසා. එවරස්ට් වලට පේන view එක එහෙම නැත්නම් එවරස්ට් කඳු මුදුනට පෙනෙන දර්ශනය ඔබටත් මටත් විස්තර කිරීමට හැකියාවක් නැහැ. මොකද ඒක දන්නේ ඇත්තටම කන්ද නැගපු පුද්ගලයෙක්ම තමයි. නමුත් මේ රූපරාමු දෙස බැලුවම අපිට බලා ගන්න පුළුවන් මොනතරම් ලස්සනක් ඒ වගේම තමයි මොනතරම් සුන්දරත්වයක් මේ කඳු මුදුනට පේනවාද කියලා. ඉතින් ඒ හැඟීම විඳ දරා ගන්න ඕන නම් ඔබටත් මටත් අනිවාර්යයෙන්ම මේ කඳු මුදුන තරණය කිරීම සිදු කළ යුතු වෙනවා. කඳු නගින්නන් විසින් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි කන්දට පැමිණියා වගේම ඉතාමත් පරිස්සමෙන් කන්ද බැසීමත් සිදු කළ යුතු වෙනවා. මොකද කරුණු කාරණා එහෙමත් නැත්නම් වාර්තාවලට අනුව මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙන්නේ කන්ද නැගීමේදී නොව කන්ද බහින්නට ගන්නා කාල සීමාව අතරතුරදී. ඉතින් විශේෂයෙන්ම කඳු නගින්නන් විසින් කන්ද තරණය කරා වගේම කන්ද පරිස්සමෙන් බැසීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉතින් එවරස්ට් කන්ද නැගීමේදී කඳු නගින්නන් විසින් වෙනත් කඳු තරණය කරනවාට වඩා විශේෂ වූ සූදානමක් එහෙමත් නැත්නම් විශේෂ වූ ලකලෑස්තියක් සිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. මොකද මේ ගමන ජීවිතයත් මරණයත් අතර කරන ඉතාමත් දැවැන්ත වූ ඒ වගේම තමයි ඉතාමත් අමාරුම වූ ගමනක් වන නිසා. මෙහිදී කඳු නගින්නන් විසින් භාවිතා කරන උපකරණ වගේ දේවල් අපි ටිකක් සඳහන් කරොත් 8000 මීටර් සූට් එක මේ ඔබට පේන විදිහට. ඉතින් මේක ඇතුලේ ඇත්තටම පිහාටු වලින් තමයි සකසලා තියෙන්නේ. ඒ ගොඩක්ම ඉහළ උන්නතාංශය. එහෙම නැත්නම් අඩු පීඩන ඒ වගේම තමයි අඩු උෂ්ණත්ව වලට ඔරොත්තු දීමට හැකියාව සැලසෙන නිසා. ඒ වගේම තමයි hiking boots, backpack, gloves, eye goggles, විශේෂයෙන්ම UV protection eye goggles භාවිතා කිරීම මේ ගමනේදී අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි safety ropes, carabiner, oxygen mask, sun cream, thermal kits, winter jackets, winter pants, lip balm ඔන්න ඔය කියන උපකරණ වගේ දේවල් මේ කඳු නගින්නන් විසින් එහෙම නැත්නම් මේ එවරස්ට් යන කඳු නගින්නන් විසින් භාවිතා කිරීම සිදු කරනු ලබනවා. එවරස්ට් කඳු තරණයට ගැළපෙනම කාල සීමාව විදිහට සටහන් වෙන්නේ අප්‍රේල් සහ මැයි මාස ඒ වගේම තමයි ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාල සීමාව කියලා තමයි ඉතින් සටහන් වෙන්නේ. ඉතින් මේ කාල සීමාවන්ට කඳු නගින්නන් විසින් කියන්නේ සමිට් වින්ඩෝ එක කියලා. අනිකුත් කාලවලට වඩා මේ කාලවලදී සුළඟේ වේගය ඉතාමත් අඩු වගේක් තමයි ගන්නෙ. ඒ වගේම තමයි පරිසර උෂ්ණත්වයත් වෙනත් කාලවලට වඩා තරමක් ඉහළ යාම සිදු වෙනවා. එවරස්ට් කඳු මුදුන සහ ඒ අවට පරිසරය හිම වලින් වැහිලා තියෙන නිසා කඳු නගින්නන් හට විශේෂ වූ පුහුණුවක් මේ අයිස් කඳු තරණය සඳහා ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එෙහිදී ගොඩක්ම අයිස් කඳු තරණය, අයිස් පැලුම් අතර ගමන් කිරීම වගේ දුෂ්කර වූ ක්‍රියාදාමවලට මුහුණ දීමට මේ කඳු නගින්නන් හට සිදු වෙනවා. මේ ඔබ දකිනා ලෙස සේෆ්ටි රොප්ස් වගේ දේවල් භාවිතා කර මේ අයිස් කඳු තරණය කිරීමත් ඒ වගේම තමයි මේ ඉනිමම් වගේ දේවල් මේ අයිස් පැලුම් අතරට යොදා ඒ හරහා ගමන් කිරීමත් මේ කඳු නගින්නන් විසින් සිදු කරනු ලබනවා. මේ අභියෝග සියල්ලම හමුවේ අඩු උෂ්ණත්වය, අඩු පීඩනය, අධික සීතල වගේ දේවලුත් මේ කඳු නගින්නන් විසින් විඳ දරා ගැනීම අනිවාර්ය වෙනවා. වෙනත් අභියෝග වගේ නෙමෙයි මේ අභියෝගයේ ජය ගැනීමේදී අතපසුවීම. එහෙමත් නැත්නම් මිස්ටේක්ස් වලට නම් කිසිම සමාවක් එහෙමත් නැත්නම් කිසිම බුරුලක් මේ ගමනේදී නම් හම්බ වෙන්නේ නැහැ. කඳු නගින්නන් කරන එකම එක මිස්ටේක් එකකින් ඔහුගේ ජීවිතය අනිවාර්යයෙන්ම නැතිවීමට ඉඩකඩ තියෙනවා. කඳු නගින්නන් හට බේස් කැම්ප් එක දක්වා යන ගමනේදී ආහාර සාමාන්‍ය පරිදි ලබා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම නේපාලයේ ප්‍රධාන ආහාරයක් එහෙම නැත්නම් ජනප්‍රිය ආහාරයක් වෙන ඩාල් පාත් මේ කඳු නගින්නන් ගන්න ප්‍රධාන ආහාරයක් විදියට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ ලුක්ලා සිට බේස් කැම්ප් දක්වා යන ගමන් අතර වාරයේදී එතනින් එහාට විශේෂයෙන්ම ටින් කළ මාළු, ටින් කළ සුප්, චොකලට් වගේ ලේසි ආහාර ද්‍රව්‍ය තමයි කඳු නගින්නන් විසින් ආහාරයට ගනු ලබන්නේ. විශේෂයෙන්ම ජලය වැඩිපුර පානය කිරීම මේ ගමනේදී අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉහළ උන්නතාංශවල ගමන් කිරීමේදී ශරීරයේ විසින් ආහාර පවා ප්‍රතික්ෂේප කරනු ලබනවා. එෙහිදී ඉතාමත් ලොකු ආහාර වේල් සහ ඉතාමත් බර ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම කඳු නගින්නන් විසින් සිදු කරනු ලබන්නේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බොහෝ කඳු නගින්නන් විසින් කම්පැනි එකක් කරහා තමයි මේ කන්ද තරණය කිරීම සිදු කරනු ලබන්නේ. එෙහිදී කඳු නගින්නන් හට කෑම බීම, කූඩාරම්, ඔක්සිජන්, ගයිඩින් ඒ වගේ විශාල වූ සේවාවන් ප්‍රමාණයක් මේ කඳු නගින්නන් හට ලබා දීම සිදු කරනු
ලබනවා. මේ වගේ කන්දක් තරණය කරනකොට කඳු නගින්නන් හට පැමිණෙන ලෙඩ රෝග ගැන අපි පොඩ්ඩක් සඳහන් කරොත් අධික සීතල, බඩේ අමාරුව, මොළේ ඉදමීම, එහෙම නැත්නම් මොළේ වතුර වැඩිවීම, වෙනහළු වල වතුර පිරීම, ඇඟිලිවල නහර මිය යාම, UV කිරණ නිසා දැස් වලට වෙන හානිය, ඔන්න ඔය කියන ලෙඩ රෝග සහ අක්‍රමිකතාව වගේ දේවල් මේ කන්ද තරණය කරන පුද්ගලයාට මුහුණ දෙන්නට සිදුවන ලෙඩ රෝග විදිහට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කලින් සඳහන් කරා මේ ගමන එහෙම නැත්නම් මේ අභියෝගය ශාරීරිකව, මානසිකව, ඒ වගේම තමයි මූල්‍යමය ඔය කියන කරුණු කාරණා එකතුවකින් ජය ගන්න පුළුවන් අභියෝගයක් විදිහට තමයි අපිට මේ එවරස් ගමන සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇයිද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් එක් කඳු නගින්නෙකුට මේ ගමන සම්පූර්ණ කිරීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 50000ක් ඩොලර් 60000ක වගේ මුදල් ප්‍රමාණයක් වැය වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් කෝටියකට වඩා වැඩි ප්‍රමාණයක් මේ එවරස් කඳු මුදුන තරණය කිරීමට එක් කඳු නගින්නෙකුට අවශ්‍ය වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ මුදල් ප්‍රමාණයක් ඇයි මේ වගේ ගමනකට වියදම් වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි කතා කරොත් මේ ගමනට භාවිතා කරන ඇඳුම් ආපන්න, ඒ වගේම තමයි උපකරණ වගේ දේවල් හොඳම ප්‍රමිතියෙන් යුතුවන උපකරණ ආපන්න භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. මොකද මේක ජීවිතයත් මරණයත් අතර කරන සටනක් නිසා හොඳම දේවල් භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි එවරස්ට් යන එවරස් කඳු මුදුන තරණය කිරීමට අවශ්‍ය වෙන අවසරපත් පර්මිට්ස් වගේ දේවල් වලට විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම තමයි කම්පැනි එකක් කරා යනකොට ඒ කම්පැනි එකට යම්කිසි මුදලක් ලබා දීම සිදු කිරීම අනිවාර්ය වෙනවා. ඉතින් ඔය කියන කරුණු කාරණා නිසා තමයි මේ වගේ මුදලක් මේ වගේ ගමනකට වැය වීම සිද්ධ වන්නේ. ඉතින් ලංකාවෙන් දැනට පුද්ගලයන් දෙන්නෙක් පමණයි මේ එවරස් කඳු මුදුන තරණය කරලා තියෙන්නේ. ඒ ජයන්ති කුරුතුම්පාල මහත්මිය සහ යොහාන් පීරිස් මහත්මයා විසින්. ඒ වර්ෂ 2016 සහ වර්ෂ 2018 යන වර්ෂවලදී. ඒ වගේම තමයි ඒ ගමනේදී විශේෂත්වයකුත් වුණා. ශ්‍රී ලංකාව තමයි ලෝකේ 4 වෙනි රට පිරිමි පුද්ගලයෙකුට කලින් කාන්තාවක් විසින් මේ එවරස් කඳු මුදුන තරණය කරපු. ඉතින් ඒ කාරණාව නිසා ශ්‍රී ලංකාවට ඉතාමත් කීර්තියක් අත්වන ලැබුවා. එවරස් කඳු මුදුන කියන්නේ ඇත්තටම භයානක තැනක්. යන කඳු නගින්නන් විසින් Tamanගේ ජීවිත පවා අවදානමේ හෙලා ගමන් කරන අති අවදානම් ගමනක් විදියට අපිට මේ එවරස්ට් යන ගමන හැඳින්වීමේ හැකියාව තියෙනවා.